අයියාවේ මොකද කරන්නේ? කොල්ලෝ මම මේ විත පොඩ්ඩක් කන්න කියලා හැදුවේ බං. වරෙන්කෝ ඇතුළට ඇවිල්ලා ඉඳගනින්කෝ පොඩ්ඩක් වයින්නවා එක්කනේ. ඉඳගනින්කෝ. විත පොඩ්ඩක් කනවද? කවුරු නේද? ඔය කොහෙද යන්නේ? මේ විමලේ ගෙවල් පැත්තට ආවා. විමලේ මල්ලිලා ගෙදරද? ඔව්. විමලේ උදේ මට ඇහුණා ගෙදර ඉන්නවද කොහෙද? අද නම් ඇහුණා. නේද? ඉන්නවා ඇත්ති සද්ද ඇහුණා මට. කොණ්ඩෙත් එක මුක් ගන්න බෑ කොල්ලෝ. ඔව් කපමු ඔය. ඇයි? කන්නේ කපන්නේ. අපි කපමු. මේක නෙවෙයි. මොකද්ද? දැක්කේව නෑනේ මේ දවල්ටි. කොහෙන්ද? මං කලින් ලොකු වැඩකට ගිහිල්ලා ඉන්දිය කොල්ලෝ පොඩි බෙහෙතක් හැදුවා. මොකද්ද බෙහෙත? බෙහෙත කියන්නේ ඒකම කාටවත් කියන්න බෑ දැනගත්තොත් ඉවරයි. බෙහෙත හදන්න මං කැලේ දවස් දෙක තුනක් මින්දියා මේ කොහේ තියෙන බෙහෙත. මේකෙන් බින්දුවක් බිව්වට පස්සේ අපිව පේන්නේ නැතුව යනවා. කාට පුළුවන් දේව හදන්න? බොරු කියන්නේ ආ. ඒක නෙමෙයි ඒවා විශ්වාස කරන්නේ කවුරුව විශ්වාස කරන්නේ නැති එකත් හොඳයි. විශ්වාස කරන්නේ නැහැ ඔයාට පුළුවන් ඒව හදන්න. මේ බෙහෙත බින්දුවක් බිව්වා නම් පේන්නේ නැතුව යනවා. බොරු කියන්න එපා ඉතින්. බොරු නෙමෙයි කොල්ලෝ. ඒවා මේ පුස්කොළවල තිබිලා තමයි අපේ මුතුන් මිත්තන් ඉඳන් ආවේ. බොරු දාන්න එපා ඉතින් කට්ටයි මාමේ. බොරු වැඩක් නෙමෙයි. මම පෙන්නන්නම්කෝ. කළා පෙන්නන්න ඔය. කළාම පෙන්නන්නම්කෝ පොඩ්ඩක් විතේ කාලා බලන්න වෙන්නෝ. විත ගන්න මේ වුණු නෑනේ. නැද්ද? බලන්න. මම නම් විත පොඩ්ඩක් කරා. දිනා. කට්ටයි මාමේ. ඔව්. විතේ කාලා නම් ඉවරයි. ඉතින් ඔයාගේ බෙහෙත මොකද? පෙන්නනද? බෙහෙත දැන් පෙන්නන්න කියලා නිවා කියන්නේ බය වෙන්නේ නෑනේ ඔයා. නෑ ඔයාගේ බොරුවනේ පෙන්නන්නකො. බය වෙන්න එපා කොල්ලෝ. මම වැඩේ කරලා පෙන්නන්නම්. ඉන්න බින්දුවක් ගන්න ඕනේ මෙහෙම අතට. ඕම් බින්දුව අරගෙන කට්ටඩි මාමේ මියා ගන්නේ කට්ටඩි මාමේ මලත් පිලව්වා කොහෙද බං යන්නේ? මරු වැඩේ උනේ. මොකද්ද? මම උදේ මෙහෙ ඉන්නවා. කට්ටඩි හම්බුණා මගදී. මේ එහා පැත්තේ කට්ටඩියා? ඔව්වෝයි. ඉතින් ඌගාව තියනවා කියනවා පේන්නේ නැති වෙන්න බෙහෙත. පේන්නේ නැති වෙන්න බෙහෙතක් තියෙන උගාව? නැත්තම් ඒක නම් විශ්වාස කරන්න බෑ බං. බොරු නෙවෙයි ඇත්ත කියන්නේ. බොරු නෙමෙයි ඇත්ත කියන්නේ කියලා කොහොමද කියන්නේ විශ්වාස කරන්නේ? පේන්නේ නැති වෙන බෙහෙත හදන්න පුළුවන් කාටද? මගේ ඇස් දෙකෙන් දැක්කනේ. ඇස් දෙකෙන් දැක්කම උනාට බං මේ උදේ පාන්දර නම් බොරු කියන්න එපා. බොරු නෙවෙයි ඉතින්. විශ්වාස කරන්න බෑ. ඒක විශ්වාස කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඔව් ඔයලාට අපි කියන ඒවා තමයි විශ්වාස නැත්තේ. දැන් ඇයි එහෙම කියන්නේ? ආයේ දැන් උඹලා කියන්නේ අපිට හරි ගිහිල්ලා කියලා. එහෙම නෙමෙයි. විශ්වාස කරන්න පුළුවන් බොරුවක් කියන්න. බොරු නෙවෙයි ඇත්ත තමයි කියන්නේ. ඉමලේ අපි කියන දේවල් තමයි විශ්වාස නැත්තේ. විශ්වාස නෑ තමා. ඔය කොච්චර දේවල් අපි දන්නවද? මොකද්ද දැන් මගේ දන්නේ උඹ? ඒ ගමේ තියෙන ගෑනුන්ට බඩ ටික. ගෑනුට පට වැඩක් නැහැ මෙතෙන්ට දැන් උඹ ඇවිල්ලා කිව්වේ බොරුවන්නේ මට. බොරු නෙවෙයි ඉතින්. මං ගෑනුන්ට බඩ ටික කියනවා. කාටද? ගෑණිට. බොරු පිස්සුද කටවා ගනින් හොඳේ? මම කියනවා. කාටද? ඔයා මොනවා කරන්නේ? මං කියනවා ගෑණිට. මේ පසින්දු මම උඹට ඉමලේ වගේ කනට ගැව්වා නේද? තපංකෝ කට්ටඩිය උප්පි උස්සලා හොඳ වැඩක් කරන්න.
හරි යන්නේ. මේ කුප්පිය තියලා ඉන්නේ. පොඩ්ඩක් ආලා යකෝ කුප්පිය නෑනේ. අර හොර පසිඳුව තමා මේක උස්සන්න ඇත්තේ. ඕක විතරනේ දන්නේ. අරයා තව්වයන්කෝ මම හොඳ වැඩක් කරන්න ඕකට. ගුලිය අඹරන්නම්කෝ. අම්මයි මගේ කුප්පිය උස්සන්න. වැරදි මිනිහා එක්ක හැප්පුණේ. බලාගමු. බලා ගන්නම්කෝ. කරන්නම්කෝ මම හොඳ වැඩක් විමලයට. විමලයා ගෑණිනේ නාන්නේ. විමලයාට ඕන වෙලාව ගේමක් දෙන්න කියලා. විමලයා ගෑණි නාන හැමදාම බලන්නේ නෑනේ. යකෝ අර පසිඳුව නේද මොකක්ද අර කරන්නේ? අරයා මේ ගෑනිනාලා උරෙන් බලන් ඉන්නව නේද? අපරවන් දෙන්න.